අද මං අලුත් ලොග් එකක් ගෙනවා. මං වවුනියාවේ ඉඳන් ජෙෆ්නා තනියෙන් ගෙවපු ට්‍රිප් එකේ. අද සෙනසුරාදා දවසක් මගේ කැම්පස් එකේ යාළුවෝ ඔක්කොම වගේ ගෙවල් වල ගිහිල්ලා. ඉතින් මම බැලුවා මගේ යාළුවෙක් ඉන්නවා ජෙෆ්නා කැම්පස් එකේ. එයාගෙනුත් මං අහලා බැලුවා මං ජෙෆ්නාව දවස් දෙක තුනක් ඇවිදින්න පුළුවන් වේද කියලා. එයාත් කිව්වා පුළුවන් එන්න කියලා. අනුරාධපුරෙන් පිටත් වෙන්නේ මට මතක විදිහට 2:00 විතර. ඔව් 2:20 2:00 ඊට පස්සේ මේ වවුනියාවට 3:00. එතන ඉඳන් හරියට පැය 2 විනාඩි 15ක් වගේ යන්න තියෙනවා ජෙෆ්නා රේල්වේ ස්ටේෂන් එකට. ජෙෆ්නා okay. පිටිපස්සට දින. ඔව්. ටිකට් එක පෙන්නන්න ගන්න. 3:06 වෙලාව. තව විනාඩි 24ක් තියෙනවා ට්‍රේන් එක. चिपक के चलती है कभी कभी तो राहें जुड़े जुड़े कुछ ऐसे के लगा हो जैसे गम डबल डबल होती थी जो कभी कभी तकलीफें किसी के संग में चलने से हुई हाथ से कम ओ तेरा मेरा मेरा तेरा तेरा मेरा मेरा तेरा किस्सा तिरंगी कभी कभी चलती है कभी कभी रुकती कहानी बेढंगी कश्मीर में तू कन्याकुमारी नॉर्थ साउथ की मिट गई देखो दूरी ही सारी कश्मीर तू मैं कन्याकुमारी 50-50 हर सिचुएशन में हिस्सेदारी है වෙලාව 6:00 වෙනකන් දෙන දෙවි. ඊට තමයි ගොඩක් වීඩියෝ බලන්න හෙට දවස් තමයි ඇවිදින්න දැන්නේ. අද ඒකේ තියෙන ට්‍රේන් ගමනයි ඔය රැයට කන්න යන දැන් ටිකයි ඔය සවුන්ඩ් එක අස්සෙ ඒවා ටික. මම අර මැප් එකත් බලනකොට තව ඩිංගෙන් බහිනවා මෙතන ජෙෆ්නා මේ රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා. එලාට මේ මම බහින්න ලඟ වෙලා නිකමට ඇහුවා එතන හිටිය කෙනෙක්ගෙන් කොහෙද කියලා. තව ඊළඟ එකලු ජෙෆ්නා ස්ටේෂන් එක.
సరే సరే త్వరపడకో తదుపరి కథ ఎదుకో ගත්ත කෑමකට කොහමද 2200ක් වුණා. సరే సరే త్వరపడకో අවුලක් නෑ රහයි. ඒ කියන්නේ වෙනස්ම මේකක් තිබ්බ.